ඉංග්‍රීසි කතා කරගෙන යද්දී අනිත් කෙනා අපිට කියන්නේ මොකද්ද කියලා සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන වාක්‍ය තමයි අද අපි ඉගෙන ගන්නේ. I'm sorry, I didn't catch that. Could you repeat that? මෙන්න මේකේ තේරුම තමයි සමා වෙන්න මට ඒක හරියට අහුුනේ නැහැ. ඔයාලට පුළුවන් ද ආයිමත් ඒක කියන්න? කියන්නේ මට ඒක තේරුනේ නැහැ. ඔයාලට පුළුවන් ද ආයිමත් කියන්න? ඒ වගේ තමයි මේකේ තේරුම. I'm sorry, I didn't catch that. Could you repeat that? දෙවැනි වාක්‍ය. Could you say that again a little more slowly? මේකෙන් කියන්නේ අනිවාර්ය පොඩක් ඒක ආයිමත් කියන්න පුළුවන් ද පොඩ හිමීට. අන්න එහෙම කියන්න පුළුවන් අපිට කවුරු හරි කියපු දෙයක් ඇහුනේ නැත්නම් තේරුනේ නැත්නම්. Could you say that again a little more slowly? තුන්වෙනි එක. Sorry, I'm not following you. Sorry, I'm not following you. ඒ කියන්නේ ඒකත් අර වගේම තමයි සමා වෙන්න මට ඔයා කියපු දේ තේරුනේ නැහැ. හතරවෙනි වාක්‍ය. I don't think I understood clearly. Could you say that again? මේකෙන් කියවෙන්නේත් මම හිතන්නේ මට ඔයා කියපු දේ හරියට පැහැදිලි වුණා කියලා. ඔයාලට පුළුවන් ද ආයෙමත් මට ඒක කියන්න? අපි කාත් එක්ක හරි කතා කර කර ඉඳිද්දී ඒගොල්ලන් කියන දේ අපිට තේරුනේ නැත්තම් එහෙම නැත්නම් හරියට ඇහුනේ නැත්නම් ඒ වගේ අවස්ථාවන් වලදී අපිට ඒ කතාව මගහැර ගන්නේ නැතුව හරියට පවත්වාගෙන යන්න මෙන්න මේ වගේ වාක්‍ය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න කටපාඩම් කරගන්න.